බ්ලූබෙල් channel එකට ඔයාලා හැමෝම වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එක අරන් ආවේ මල් පිපෙන්නති මල් ගස් තියෙන ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාට මෙතනදී ඕනේ කරනවා තේ බීලා ඉවර වෙලා ඉතුරු වෙන තේ කුඩු ටිකක්. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ ඒ වගේ තේ කුඩු ටිකක්. මේ ටික තෙත් උනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වේලෙන්න ඕනි කියලා එකක් නැහැ. ඉතින් මේ තේ කුඩු වලින් හොඳ පෝෂණයක් ලැබෙනවා ඔයාගේ පැලේට. ඔයා මෙච්චර කාලෙකට දැනගෙන ඉන්නේ නැතුව ඇති ඔයාගේ කුස්සියේ තියෙන ওই කහ කුඩු බෝතලේ කහ කුඩු ටිකක් දැම්මුත් ඔයාගේ පැලේ මල් ගොඩාක් ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඔන්න අද ඉඳන් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. මේ කහ කුඩු වල තියෙනවා ඔයාගේ පැලේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ ගුණය. ඒ වගේම තමයි ඇන්ටිබැක්ටීරියල් ගුණය තියෙන නිසා මෙයාට තුවාල වලට එරෙහිව මෙයාට වැඩ කරන්න පුළුවන් පැලවල. ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ පැලවලට හැදෙන රෝග ගැන. අනිත් එක තමයි මෙයාට හොඳ පෝෂණයක් දෙන්න පුළුවන් අපේ පැලවල මල් වර්ධනය වෙන්න. ඉතින් ඔය කාරණා නිසා තමයි අපි කහ කුඩු අද යොදාගන්නේ මේ වැඩේට. දැන් ඔයා මේ වගේ වතුර කෝප්පයක් අරගෙන මම මේකෙන් භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් අරන් තියෙන්නේ. මේ තේ කුඩු ටික මේකට එකතු කරගන්න. ඒ වැඩේ ඉවරුනහම ඔයාට පුළුවන් කහ කුඩු ටික එකතු කරගන්න. ඔයාට මෙතනදී කහ කුඩු තේ හැඳි දෙකක් විතර දාගන්න පුළුවන්. දැන් මේක හොඳට කවලම් කරගන්න. දුඹුරු පාටක් තමයි ඔයාට ලැබෙන්නේ මේකෙන්. ඔයාට ඊළඟට මේ වගේ පොඩි බෝතලයක් ඕනේ කරනවා. මම මේකේ මූඩියට මේ වගේ සිදුරක් විදගෙන තියෙන්නේ. හඳුන් කූරකින් තමයි මේ සිදුර විදගත්තේ. ඇණයක් රත් කරලා උනත් පුළුවන්. දැන් මම මේ බෝතලේ මූඩිය අයින් කරලා මේ වගේ පුංචි පුනීලයක් දාගන්නවා බෝතලේට. නැත්තම් මේ ටික හැලෙන නිසා. දැන් ඔයාට පුළුවන් මේ මිශ්‍රණය මේ බෝතලේට වක් කරගන්න. මේ විදිහට පරිස්සමට ඒ ටික දාගන්න. දැන් පුනීල අයින් කරලා මේ බලන්නකෝ. ඉතින් මගේ තව රොඩු ටිකක් ඉතුරුත් වුණා. ඔයාට පුළුවන් නැවත මේකට වතුර එකතු කරලා තව බෝතල් දෙකක් විතර හදාගන්න මේ ටිකෙන්. මේක වහගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු කහ කුඩු සහ තේ කුඩු පොහොර එක. දියර පොහොර එකක්. දැන් මේ ටික ඔයාගේ මල් පැල වලට එකතු කරගන්න. මම මේක මේ රෝස පැලේට දානවා. මේ පොපි පැලේට පසට විතරයි එකතු කරගන්න ඕනේ. මේ තියෙන්නේ මගේ කලින් පොහොර වීඩියෝ එක බලපු ඔයා දන්නවා ඇටේරියා පැලේ. ඉතින් ඒකේ තිබුණු ඇටේරියා පැලේ අද වෙද්දිත් හොඳට මල් හැදෙනවා. ඉතින් මම මේකටත් ටිකක් දාගන්නවා. ඇන්තූරියම් වලටත් පුළුවන් දාන්න. ඉතින් ඕනින් මල් පැලයකට දාන්න පුළුවන් මේ පොහොර එක ගැන ඔයා මොකද හිතන්නේ කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.